ඈත අතීතයේ මිනිස් ශිෂ්ටාචාරයේ ඕශාවෙන් ඔබට ගිය මීදුමෙන් බර වූ නිල්වන් කඳු ශිඛර පන්තියක් පාමුල ලෝකයෙන් හුදකලා වූ ඊටමත් සංසුන් ආරාමයක් තිබුණා. අලුයම හිරු රැස් පළමු වරට ඒ කඳුමුදුන් සිප ගන්නා විට මුළු පරිසරයම රන්වන් පැහැයෙන් බබලන්නට පටන් ගන්නවා. මේ ආරාමය වටා වූයේ අහස සිඹින මහා වෘක්ෂයන් සහ නිරන්තරයෙන් ඇසෙන සබා දහමේ গুপ্ত ගීත නාදයයි. එහි කවි නමින් තරුණ භික්ෂුවක් වාසය කළා. උන්වහන්සේගේ හිත හරියට කිසිදු රළ පෙලක් නැති නිසල විලක් වගේ. කවි හිමියන් සබා දහමේ රිද්මයට කෙතරම් ආදරය කළාදයත් උන්වහන්සේ පැය ගණනාවක් පුරා මහ පොළොවේ හුස්ම වැටෙන හඬට සවන් දෙමින් කාලය ගත කළා. උන්වහන්සේගේ සිතේ තිබූ ඒ පුදුමාකාර ශාන්තිය නිසාම අහසේ පියාසර කරන කුරුල්ලන් පවා බියක් නැතිව උන්වහන්සේ අසලට පැමිණියා. එක් කලුයමක මේ ශුද්ධ වූ නිහඬතාවය බිඳ දමමින් ආරාමයේ ගල් පඩිපෙළ දෙසින් නුහුරු රිද්මයානුකූල නොවන ශබ්දයක් ඇසුණා. ඒ අසල ගම්මානයක සිට පැමිණි මායා නම් කාන්තාවගේ පාසලඹ හඬයි. ඇය සැබවින්ම රූමත්. ඇගේ සිරුර වටා දැවටී තිබුණේ මිල අධිකම සේද වස්ත්‍රයි. ගෙලෙහි සහ දෑත්හි දිලිසෙන රන් රිදී මුතු මැණික් පිරී තිබුණා. ඈත සිට බලන අයෙකුට ඇය ලොව වාසනාවන්තම කාන්තාව ලෙස පෙනුනත් ඇගේ දෑස් තුල තිබුණේ දැවෙන නොසන්සුන් බවක්. දහස් සේවකයන් මැද මාලිගාවක හුදකලා වූ ඇය තමාගේ සිත පාලනය කරගත නොහැකිව සැනසීම සොයා මේ හුදකලා ආරාමයට පැමිණියා. මායා කවි හිමියන් ඉදිරියේ දනින් වැටි තම හදවතේ වේදනාව වචනවලට පෙරලන්නට වුණා. ස්වාමීනි, මා සතුව ලොව ඇති සියලු මිල අධික සැප සම්පත් තිබේ. නමුත් මගේ සිත තවමත් ගින්නෙන් දැවෙන වනාන්තරයක් මෙනි. මම හැම දෙයක්ම මිලදී ගත්තෙමි. නමුත් මට සැනසීම මිලදී ගත නොහැකි විය. පාපය යනු කුමක්ද? මගේ සිතේ ඇති මේ මහා බර පාලනය කරන්නේ කෙසේද? කවි හිමියන් කිසිවක් නොපවසා මද සිනාවක් පෑහ. උන්වහන්සේ සෙමින් නැගිට මායාව අසලින් ගලා යන ගංගාව වෙත කැඳවාගෙන ගියහ. ඒ ගංගියුරේ ඇති දැවැන්ත සිය වසර සිය ගණනක් පැරණි බෝධි වෘක්ෂයක් විය. හිමියන් ගඟේ රළ පෙළ දෙසට අත දිගු කර මෙසේ පැවසූහ. මායා, මේ බලන්න, මේ ගලා යන ගඟ දෙස. මෙහි ජලය මොහොතකටවත් නතර වෙන්නේ නැත. මෙය නොනවත්වාම වෙනස් වෙමින් ගලා යයි. නමුත් ගඟ අයිනේ ඇති මේ නිසල ගල් කැටය දෙස බලන්න. ජල පහර කෙතරම් වේගයෙන් ගලා ගියත් මේ ගල් කැටය නිසලව ස්ථාවරව තිබේ. අපේ සිතත් මේ වගේ විය යුතුයි. ලෝකය වෙනස් වෙද්දී සිතේ නිසල බව රැකගත යුතුයි. මායාට එය තේරුම් ගැනීමට අපහසු බව දුටු භික්ෂුව තව දුරටත් පැහැදිලි කළහ. මායා, පාපයේ පියා ලෙස හඳුන්වන්නේ තණ්හාව සහ නොදැනුවත්කමයි. අපි යම් දෙයක් තදින් අල්ලාගෙන සිටීමට උත්සාහ කරන තරමට අපට දැනෙන වේදනාව වැඩි වේ. ඔබ ඔබේ රන් ආභරණ අල්ලාගෙන සිටින්නාseම ඔබේ අතීතයේ වූ වැරදි සහ වේදනාවන් සිතින් තදින් අල්ලාගෙන සිටී. ගඟේ වතුර සිර කිරීමට උත්සාහ නොකරන්න. එය ගලා යන්නට දෙන්න. එවිට ඔබේ සිතේ බර නිදහස් වනු ඇත. ඊළඟ දින කිහිපය තුල මායා දුටුවේ කවි හිමියන් තමාගේ දෛනික වැඩ කරන ආකාරයයි. උන්වහන්සේ
කොළ අතු ගන්නෙත්, පැලවලට වතුර දමන්නෙත් මහා පූජාවක් කරනවාක් මෙන් පූර්ණ අවධානයෙනි. දිනක් මහ වැස්සක් ඇදහැළුනි. මායා තම වටිනා සේදරෙදි තෙමේ කියා බියෙන් වෙවුලද්දී භික්ෂූන් වහන්සේ වැස්සේ නිසලව භාවනා කරනු ඇය දුටුවාය. උන්වහන්සේට වැස්සත් ඉන්පසු එන අවුවත් දෙකම එක හා සමාන විය. එහිදී මායාට වැටහුණා සැබෑ නිදහස තිබෙන්නේ මාලිගා තුල නොව තමාගේම සිත තුල බව. කතාවේ අවසානයේ මායා තීරණාත්මක තීරණයක් ගත්තාය. ඇය තම දෑතේ වූ බරති රන් වලලු දෙස බැලුවාය. ඒවා තව දුරටත් ඇයට වටිනා වස්තුන් ලෙස පෙනුනේ නැත. ඒ වෙනුවට ඇයට ඒවා පෙනුනේ ඇගේ සිත සිරකර දැමූ දම් වැල්මෙනි. ඇය සෙමින් තම සිරුරේ වූ ඒ බරති ආභරණ සහ තම සිතේ තිබූ අහංකාරය අත්හැරීමට තීරණය කළාය. ඇය තමා සතු එක් රන් කාසියක් ගෙන සෙමින් ගලා යන ඒ ගඟට අත්හැරියාය. කාසිය ජලය තුල ගිලී යන විට ඇගේ සිතේ තිබූ මහා බරක් නිදහස් වූවාක් මෙන් ඇයට දැනුනි. ඒ මොහොතේ ඇයට දැනුනේ මුළු ජීවිත කාලයටම නොදැනුණු පුදුමාකාර සැහැල්ලුවකි. ඇය තේරුම් ගත්තාය ඇය මෙතෙක්කල් සිරකරුවෙකු වී සිටියේ මාලිගාවක නොව තමාගේම නිමක් නැති ආශාවන් හා තණ්හාව තුල බව. ඇය නැවත ගමට යාමට හැරුණේ වෙනස් වූ ඊටමත් සංසුන් සහ ආලෝකමත් තැනැත්තියක් ලෙසයි. මෙම කතාවෙන් අපට දෙන පාඩම ඊටමත් ගැඹුරුයි. සිත පාලනය කිරීම යනු ලෝකය පාලනය කිරීමයි. අප අවට ඇති බාහිර ලෝකය වැස්ස, අවුව හෝ මිනිසුන් වෙනස් කිරීමට අපට නොහැකි වන්නට පුළුවන්. නමුත් ඒ දෙස බලන ආකාරය වෙනස් කිරීමට අපට සම්පූර්ණ හැකියාව තිබේ. අපට දුක දැනෙන්නේ අප දේවල් තදින් අල්ලාගෙන සිටීමට උත්සාහ කරන නිසාය. ගලා යන ගඟ අසල ඇති ඒ නිසල ගල් කැටේ මෙන් වීමට උත්සාහ කරන්න. එවිට ලෝකයේ කොතරම් කලබලකාරී වුණත් ඔබ තුල සැබෑ සාමය රජ කරනු ඇත. ඔබේ සිතත් අද මෙතරම් බර වී ඇත්තේ ඔබ අල්ලාගෙන සිටින දේවල් නිසාද? මේ සංසුන් සෙන් කතාව ඔබේ සිතට සහනයක් වූයේ නම් ලීෆ් ඇන්ඩ් ලයිට් අප සමග එක්වන්න. ඔබේ අදහස් පහතින් කමෙන්ට් කරන්න. තවත් මෙවැනිම ආලෝකවත් කතාවකින් නැවත හමු වෙමු.